අපි බලමු ඊළඟට කොහොමද සිස්ටම් එක හරහා BOQ එකක් ක්‍රියේට් කරගන්න කියලා. එතකොට අපිට BOQ මෙතන BOQ list කියන එකට ගියාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ඇඩ් කරපු BOQ තියෙන ඒවා. මෙතනත් එතකොට අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන සිස්ටම් එක හරහා ක්‍රියේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පිටින් හදලා ඉවර වෙලා BOQ Excel එකක වගේ නැත්නම් PDF වගේ තියෙනවා නම් ඒවා අප්ලෝඩ් කරලා තියාගන්න පුළුවන් මේක හරහාම. එතකොට එහෙම අප්ලෝඩ් කරනවා නම් මෙතන මේ අප්ලෝඩ් මැනුවල් BOQ කියන එකට ගිහිල්ලා මෙතන ડોකියුමන්ට් එකේ මොකක් හරි නමක් තියෙනවා නම් ඒක දීලා මෙතන සයිට් එක තෝරලා මෙතන client name auto ගන්නවා. එතකොට site එක තේරුවාම එතකොට මෙතන date එකක් දීලා මේ අදාළ file එක අපිට save කරගන්න පුළුවන්. මෙහෙම තෝරලා ඔය විදිහට දාලා ඔය විදිහට අප්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මෙතන මේ type කියන එකේ පෙන්නනවා මේක මේ manual එකක් කියලා. ඒ කියන්නේ පිටින් අප්ලෝඩ් කරපු එකක් කියලා. එතකොට මෙතනින් අපිට ඒක ආයි බලා ගන්න පුළුවන්. මෙතන මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ ෆයිල් එක. එතකොට ඒ විදිහට කරගන්න පුළුවන්. නැත්නම් මෙතන සිස්ටම් කියලා තියෙනවා ටයිප් එකේ. එතකොට ඒ කියන්නේ මේක ඇවිල්ලා සිස්ටම් එක හරහා මේ ජෙනරේට් කරපු BOQ එකක්. එතකොට මේක බලා ගන්න පුළුවන් මෙතනින් ගිහලා. හරි ඉස්සෙල්ලා මම පොඩ්ඩක් හදපු BOQ එකක් පෙන්නන්න සිස්ටම් එක හරහා. එතකොට මේ විදිහට තමයි මේ ලෝඩ් වෙන්නේ. මේකේ බැලුවොත් එතකොට මේ විදිහට තමයි පෙන්නන්නේ මේ හදපු BOQ එකක්. ඔය විදිහට එක්ස්පෑන්ඩ් කරලා අපිට බලන්න පුළුවන් ඇතුලේ තියෙන අයිටම් මොනවද ඇඩ් කරලා තියෙන්නේ මොනවද කියලා. ඔය විදිහට හරි මම මේ දැන් මේ විදිහට එකක් ක්‍රියේට් කරන්න කොහොමද කියලා පෙන්නන්න. එතකොට ක්‍රියේට් කරන්න මෙතන BOQ generator කියන එකට යන්න ඕනි. ගිහිල්ලා අපිට මෙතන new BOQ කියන එක දෙන්න පුළුවන්. දුන්නාට පස්සේ එතකොට අපිට මෙතන සම්පූර්ණ BOQ එක ක්‍රියේට් කරගන්න ෆෝම් එක ලෝඩ් වෙනවා. එතකොට මෙතන මුලින්ම ප්‍රොජෙක්ට් එක මොකක්ද කියලා සයිට් එක මොකක්ද කියලා තෝරගන්න ඕනි. ඔය විදිහට. එතකොට ප්‍රොජෙක්ට් ටයිප් එක මොකක්ද කියලා මෙතනින් අදාළ එක තෝරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ BOQ එකට මොකක් හරි ටයිටල් එකක් දෙන්න ඕනේ. ඔය විදිහට. එතකොට client name එක auto ගන්නවා මෙතන site එක මේ project එක select කරාට පස්සේ එතකොට මෙතන overhead margin එකක් තියෙනවා නම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන 0 කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන document date එක දෙන්න ඕනේ. එතකොට location එකත් auto ගන්නවා මෙතනට මේ site එක select කරාට පස්සේ. මේවා වෙනස් කරගන්න ඕන නම් එතනින් වෙනස් කරගන්න පුළුවන්. ඔය විදිහට ඒ ටික ඇඩ් කරලා ඉවරලා අපිට මේක සේව් කරගන්න පුළුවන්. එතකොට සේව් කරගත්තට පස්සේ මෙතන ලිස්ට් එකේ එතකොට පෙන්නනවා මේක. එතකොට මේක අපිට ගිහින් ලෝඩ් කරගන්න පුළුවන්. ආයි මේකේ වෙනස්කම් කරනවා නම් එතනින් ලෝඩ් කරගෙන වෙනස්කම් කරගෙන යන්න පුළුවන්. එතකොට මේක පෙන්නන්නේ මේ විදිහට. මෙතන ඔප්ෂන් එකක් තියෙනවා මේ ඔටෝ ඩිටෙක්ට් කරගන්නවා. ඒ කියන්නේ අපි මොකක් හරි අයිටම් එකක් දැම්මොත් මෙතන මේ ඩිෆෝල්ට් ඇවිල්ලා තියෙන සෙක්ෂන් වලට එතකොට මේ අයිටම් එක ඔටෝම ඩිටෙක්ට් කරගන්නවා. උදාහරණයක් විදිහට මම කියන්නේ වෙන BOQ එකකින් අයිටම් එකක් මම කොපි කරලා දාන්නම්. ඒක එතකොට මේ මොකේටද ගන්න කියලා එතකොට අපිට බලා ගන්න පුළුවන්. එතකොට දැන් මම මේ කොපි කරගත්ත එක මෙතන පේස්ට් කරාම මේක එතකොට ඔටෝ ගත්තා මේ site clearance and network කියන එකට තමයි එතකොට මේක ගත්තේ. එතකොට ඒ විදිහට ඔප්ෂන් එකකුත් තියෙනවා. එතකොට මේකෙන් මෙතනින් යුනිට් එක දාලා quantity එක දාලා rate එක දාලා මේව ඇඩ් කරාම එතකොට මේ
මෙන්න මේක යටට තමයි එතකොට වැටෙන්නේ. මේ ටික මේ ඩිෆෝල්ට් එන ඒවා. එතකොට මේවා මේ විදිහටම නැතුව අවශ්‍ය විදිහට අපිට වෙනස් කරගන්න ඕන නම් අපිට වෙනස් කරගන්න පුළුවන්. එතකොට දැන් මෙතන තියෙන දේවල් ටික විස්තර කරොත් මේවා අරගෙන තියෙන එතකොට බිල් සෙක්ෂන් විදිහට මේවා තමයි එතකොට මේන් සෙක්ෂන් යන්නේ. මේන් සෙක්ෂන් ඇතුලේ අපිට මේ විදිහට සබ් සෙක්ෂන් හදාගන්න පුළුවන්. මේ විදිහට. එතකොට ඊට අමතරව මේ සෙක්ෂන් එකක් ඊට පස්සේ ටයිටල් එකක් යටතට ගන්නත් පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට මම දැන් එකක් හදලා පෙන්නන්නම්. අපි ගමු මේ ටයිටල් එකක් බිල් ඒ කියලා අපි ගමු ටයිටල් එකක්. එතකොට එහෙම ඇඩ් කරාට පස්සේ මෙතන ඇඩ් වෙනවා බිල් ඒ කියන එක. ඊට පස්සේ දැන් මේ බිල් ඒ කියන එක ඇතුළට අපිට මෙහෙම ඩ්‍රැග් කරලා ඉවරලා දාගන්න පුළුවන් ඕනනම් මේක. ඔය විදිහට. දාලා ඉවර වෙලා ඒක ඒ ටයිටල් එක යටතට මේ තියෙන ඒවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මීට වෙනස් ඒවා නම් අපිට ඇඩ් කරගන්න තියෙන්නේ අපිට මේවා අයින් කරගෙන මේ ටයිටල් එක ඕන තැනකට අපිට ඩ්‍රොප් කරගන්න පුළුවන්. මේ ඩ්‍රැග් කරලා ඉවරලා ඩ්‍රොප් කරගන්න පුළුවන්. එතකොට මේක යටතට අපිට ගන්න ඕන නම් මොකක් හරි වෙන මෙතන නැති අපිට අදාළ විදිහට මේ හදා ගන්න පුළුවන්. මේ අපිට කැමති විදිහට මෙතෙන්ට දාන්නම්. මේ විදිහට general requirement කියලා එකක් දා ගන්නවා. මේ ඒක එතකොට අපිට එන්න ඕනි section එක පළවෙනි එක විදිහට. එතකොට පළවෙනි එක විදිහට දැම්මම මෙතන මේ පළවෙනි තියෙන එක පල්ලයට යනවා. මේක දෙක වෙනවා. මේ විදිහට පල්ලයට ටික මෙව වෙනවා. එතකොට මේක එක විදිහට ගන්නවා. එතකොට මෙතන කෝඩ් එක අපිට දාගන්න පුළුවන්. ඒක තමන් කැමති විදිහට දාගන්න පුළුවන්. මම මේක ඒ කියලා දාගන්නවා. එතකොට මම දාලා ඇඩ් කරාට පස්සේ මේ ලිස්ට් එකට මේක ඇඩ් වෙනවා. එතකොට මේ අපි අතින් ඇඩ් කරන ඒවා මේ විදිහට කොළ පාටින් පෙන්නනවා. ඩිෆෝල්ට් තියෙන ඒවා තමයි මේ දම් පාටින් පෙන්නන්නේ. හරි. එතකොට දැන් අපි මේ බිල් එකකට මේක කොහොම ඩ්‍රොප් කරගන්න පුළුවන්. ඩ්‍රොප් කරගෙන අපිට මේක ඇතුලේ හදාගෙන යන්න පුළුවන්. එතකොට මේකට දැන් general requirement කියන එකට subsection එකක් එනවනම් උදාහරණයක් විදිහට මේක දාගත්තොත් subsection එකක් හදාගෙන මෙතන මේ add subsection දෙන්න ඕනේ. එතකොට මේක විදිහට එක කියලා ගත්තොත් විදිහට දාලා දැන් අදාළ subsection එක දාලා එතකොට මේක add කරගන්න පුළුවන්. එතකොට මේක තමයි title එක විදිහට එන්නේ. මේක තමයි main section එක. මේ මෙතන මේක letter එක හරි මෙතන code එක හරි මෙතන අදාළ මේ අවශ්‍ය එක මේ විදිහට වෙනස් කරලා save කරගන්න පුළුවන් මෙතනින්. එතකොට මෙතන කොහොම මේ ඒකයට තමයි එතකොට subsection එක add වෙලා තියෙන්නේ. එතකොට අපිට දැන් item එකක් මේ subsection එකට add කරනවා නම් මේකත් expand කරලා මේක ඇතුලේ තමයි එතකොට add කරගන්න ඕනේ item. දැන් උදාහරණයක් විදිහට මම subsection එකක් add කරගන්නවා. එතකොට මේ description එකට එතකොට මෙහෙම දාගන්න පුළුවන්. අදාළ type කරගන්න පුළුවන්. එතකොට මෙතන මම මෙතන copy කරලා දැම්මේ. එතකොට මෙතන unit එක මොකක්ද කියලා මේ අපිට දාගන්න පුළුවන් විදියට quantity එක. ඊට පස්සේ අපිට මේ rate එක කොච්චරද කියලා දාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම දාන්නම්. දාලා ඉවරලා එහෙම save කරාට පස්සේ මේක save වෙනවා. එතකොට මෙතන මේ number එකත් auto ගන්නවා. ඒකේ එක විදියට. එතකොට මේක වෙනස්කමක් කරගන්න ඕන නම් මේ edit එකට ගිහිල්ලා මෙතනම edit කරගන්න පුළුවන්. මේක වෙනස් කරගන්න ඕන. ආයෙත් උඩම save කරාම save වෙනවා. ඊට පස්සේ දැන් මේවට note add කරගන්න පුළුවන් ඕන නම් මෙතන දැන් මේකේ මේ main section එකේම note එකක් add කරගන්න ඕන නම් විදිහට මේ
එතනින් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මේක සබ්සෙක්ෂන් එකට කලින් වැටෙනවා නෝට් එකක්. ඊට පස්සේ මේකේ මේ සබ්සෙක්ෂන් එකකට නෝට් එකක් ඇඩ් කරගන්න ඕන නම් එතන සබ්සෙක්ෂන් එකේ තියෙන නෝට් එක ක්ලික් කරලා මෙතන නෝට් එකක් ඇඩ් කරගන්න පුළුවන් වුණා. එතකොට මේක වැටෙනවා මේ item list එකට පොදුවේ වැටෙනවා මේක. ඊට අමතරව මේ එක item එකකට මේ description එකකට නෝට් එකක් ඇඩ් කරගන්න ඕන නම් ඒක මෙතනින් ක්ලික් කරලා ඉවරලා ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට. එතකොට මේවා edit කරනවා නම් මෙතනින් ක්ලික් කරලා edit කරගන්න පුළුවන්. අවශ්‍ය නැත්නම් ඔහම අයින් කරලා දාන්න පුළුවන් මේ ක්ලික් කරලා. එතකොට ඔය විදිහට නෝට් ඇඩ් කරගන්නත් පුළුවන්. එතකොට මේක දැන් PDF එකේ බලනකොට මේක නෝට් කියලා වැටෙනවා මේ හැම එකම. ඔය විදිහට ඊට පස්සේ දැන් මේකට තව item එකක් ඇඩ් කරනවා නම් මෙතන add item ගිහිල්ලා ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට පහළට මෙතනින් ඇඩ් කරගෙන යන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔය විදිහට තමයි එතකොට පෙන්වන්නේ. ඊට පස්සේ දැන් අපි මේකට අපි section එකක් ඇඩ් කරලා බලමු. තව section එකක් ඇඩ් කරමු අපි අවශ්‍ය නම් මේ ඊළඟට තියෙන එකක් අපිට අදාළ එකක් තියෙනවා නම් මෙතනින් තෝරලා drop කරගන්න පුළුවන් මේක ඇතුළට. එහෙම නැත්නම් ආයි අපිට මේ custom මේ section එකක් add කරගන්න පුළුවන්. එතකොට මම මේකට add කරගන්නම් මේ වගේ site work කියලා එකක්. එතකොට ඒක අපිට පෙන්වන්න ඕනි දෙකට. or දෙක විදිහට මම b කියලා ගන්නවා. එතකොට මම add කරගත්තාම මේක add වෙනවා. හරි අපි මේකට ඊට අමතරව තව ටයිටල් එකක් දාගමු පෙන්නන්න ඕන හින්දා. එතකොට මේක දැන් bill A කියලා අරන් තියෙන පළවෙනි එක. මම ඊට පස්සේ ආයෙ මේකට bill B කියලා එකක් අරගෙන මේ විදිහට එකක් දාගන්නවා. එතකොට bill A එකක් ඒකේ යටතේ මේක තියෙන්නේ. bill B එකේ යටතේ මට මේක ගන්න ඕනේ දෙවෙනියට ඇඩ් කරපු එක. එතකොට මේක drop කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේක යටතේ අපි ආයි subsection එකක් හදනවා නම් මේ විදිහට හදා ගන්න පුළුවන්. මම මේකට හදන්නම් මේ වගේ subsection එකක්. ඒතකොට මම මේක B එක කියලා ගන්නවා. මේ විදිහට subsection එකක් add කරගන්නවා. ඊට පස්සේ මේක යටතේ තියෙන item ටික අපිට add කරගෙන යන්න තියෙනවා. දැන් මේක expand කරගෙන තමයි එතකොට මේක add කරන්න ඕනේ. තියෙන දේවල්. එතකොට මම මේකට දැන් උදාහරණයක් විදිහට මේකට නෝට් එකක් වගේ දා ගන්නවා නම් මේ විදිහට ඉස්සෙල්ලා දාලා ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන item ඇඩ් කරගෙන යන්න තියෙනවා. ඔය විදිහට මම මේ unit මේවනේ නිකන් ඒව දාන්නේ උදාහරණයක් විදිහට පෙන්වන්න. ඔය විදිහට දාලා ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඔටෝ ගන්නවා මේ නම්බර් එක B11 කියලා. ඊට පස්සේ තව එකක් ඇඩ් කරනවා නම් මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු මේකේ තව සබ්සෙක්ෂන් එකක් එනවා කියලා. එතකොට මේක අපිට පොඩ්ඩක් කොහොම මේ minimize කරගෙන ඊට පස්සේ මෙතන ආයි add subsection කියලා ඒක එතකොට මට B2 වගේ දාලා ඔය විදිහට save කරගන්න පුළුවන්. එතකොට ඒක වෙන subsection එකක් විදිහට add වෙනවා. ඊට පස්සේ මේක යටට add කරනවා නම් මේක expand කරගෙන add item කියලා ඉවරලා ඒකට අදාළ එක add කරගන්න පුළුවන්. ඔය විදිහට
අපි හිතමු මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මේ සබ්සෙක්ෂන් එකක් එනවා නම් මෙතනින් ගිහින් මේක එතකොට B3 විදිහට අරගෙන ඔය විදිහට මේකෙන් item add කරගන්න පුළුවන්. මොකක් කරේ වම item එක දාලා මේක සේව් කරගන්න පුළුවන්. එතකොට තව ඔප්ෂන් එකක් තියෙනවා. දැන් අපි මේක මේ දාන item ආයෙ පාවිච්චි කරනවා නම් මේක සේව් කරගන්න පුළුවන්. නැවත BOQ එකක් හදනකොට ලේසියෙන් ගන්න පුළුවන්. ඒකට ටයිප් කරන්න ඕනේ නැහැ. ඒක කරන්න තියෙන්නේ මේ විදිහට දැන් item එක add කරාට පස්සේ මෙන්න මෙතන save to library කියලා තියෙන කොළ පාට එක. මේක දුන්නාට පස්සේ මේක මේ කියන්නේ කැටගරි එකක් අදාළ කැටගරි එකටම ගන්නවා. එහෙම නැත්නම් මෙතන ටයිප් කරගන්න පුළුවන් මොකද්ද කැටගරි එක කියලා. මෙතන item එක add කරපු එක මෙතන පෙන්නනවා. එතකොට මේක save to library දුන්නාම මේක save වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගිහින් ආයි මම වෙන එකක් හදනකොට මේක add කරගන්න ඕන නම් මෙතන ගිහින් තියෙන insert home library කියලා මේක දුන්නාට පස්සේ දැන් මේ ටෙස්ට් කරන්න add කරපුවා තියෙන්නේ. දැන් අපි add කරපු එක මෙතන පෙන්නනවා. එතකොට අපි මෙතන දැන් වචන දෙකක් විතර ගැහුවාට පස්සේ ඒක ෆිල්ටර් කරගන්න පුළුවන්. මේ විදිහට ෆිල්ටර් කරලා මෙතන quantity එක දාගෙන මේ add කරගන්න තියෙන්නේ අපි අතන දාපු මේ unit එකයි price එකයි ඔටෝම අරගෙන තියෙනවා. එතකොට මේක කොහොම insert කරගෙන මේ දැන් price එක වෙනස් වෙනවා නම් ඒක අපිට එතකොට edit කරගන්න පුළුවන්. price එක වෙනස් වෙනවා නම් ඒ විදිහට save කරගන්න තියෙනවා. මේ විදිහට මේ option එකකුත් තියෙනවා. ඒක save කරගන්නත් පුළුවන් අපි add කරන item එක. ඔය විදිහට එතකොට add කරගෙන යන්න තියෙන්නේ. දැන් මේක එතකොට මේකටම අපි හිතමු bill B එකට තව මොකක් හරි මේ add කරන්නේ concrete works කියන එක add කරගන්න ඕන නම් එහෙම drop කරගන්න පුළුවන්. එතකොට මේක ඇතුළට ගිහිල්ලා ආයි මෙහෙම subsection හදාගෙන item add කරගන්න පුළුවන් විදිහට. හරි මම දැන් මේ හදපු එකේ PDF එකක් පෙන්නන ඊට කලින් මෙතන දැන් මේක අර notes මොනවා හරි දැන් පොදුවේ මොන comment තියෙන දේවල් consider කරන්න තියෙන දේවල් මේ වගේ දේවල් add කරන්න තියෙනවා නම් මෙන්න මෙතන තියෙනවා මේ special notes කියලා. එතන දැන් අර default ගන්න ඒවා ටිකක් තියෙනවා. මේවා මේ කියන්නේ අවශ්‍ය නැත්නම් මේවා අයින් කරලා ඉවර වෙලා තමන්ගේ කැමති විදිහට add කරගන්න පුළුවන්. මෙතන එතකොට මේ title තියෙන්නේ title එක. මේ අලුත් එකක් add කරන්න ගියා. දැන් මෙතන title එක දාලා මෙතන මොනවද කියලා point විදිහට පල්ලෙහාටම add කරගෙන යන්න පුළුවන්. දාලා save කරාට පස්සේ ඒක ගන්නවා. එතකොට මම දැන් දැනට හදපු එකේ කොහොමද වෙන්නන්නේ කියලා බලමු PDF එකට ගිහලා. එතකොට PDF එක ගන්න මෙතන export වලට ගිහින් export PDF දුන්නාම විදිහට cover page එකක් එනවා. මෙතන logo එක වැටිලා letter head එකක් වැටෙනවා. ඊට පස්සේ මෙතන මේ මොනවා හරි advance payment එක කියන්නේ client ගෙන් හම්බෙච්ච payment තියෙනවා නම් ඒවත් පෙන්නනවා. ඊට පස්සේ මේ විදිහට පෙන්නනවා මේ summary එක. එතකොට summary එකකුත් auto create වෙනවා. මෙතන අපි අර overhead margin එකක් දුන්නා නම් ඒකත් මෙතන පෙන්නනවා. අපි බිඳුව කියලා දාමු නිසා මෙතන 0 තියෙන්නේ. ඊට පස්සේ අර special note එක එතකොට මෙතන පෙන්නනවා. මේ විදිහට තමයි පෙන්නන්නේ. මේක තමයි title එක. මේ ඊට පස්සේ මේ අර අපි content එකට දාන ටික තමයි මෙතන පෙන්නන්නේ point විදිහට. ඒ විදිහට ඕන තරම් add කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි පෙන්නන්නේ අපි add කරගත්තු මේ item ටික. එතකොට මෙතන title එක පෙන්නනවා. මෙතන අර main section එක. ඊට පස්සේ මේ subsection එක පෙන්නනවා. ඊට පස්සේ item එක පෙන්නනවා. ඊට පස්සේ ආයි ඊළඟ එකට ගියාම bill B කියන එක ඒකෙත් මේ විදිහට පල්ලෙහාට පෙන්නනවා.
මේ විදිහට පැහැදිලිව එතකොට මේ ග්‍රෑන්ඩ් ටෝටල් එක එතකොට මේ අන්තිමට පෙන්නනවා ඔක්කොගෙම එකතුව මේ විදිහට මේ පැහැදිලිව එතකොට ඔටෝ ක්‍රියේට් වෙනවා PDF එක පැහැදිලි විදිහට තියෙනවා මේක මේ සරලයි පැහැදිලි එතකොට මේ විදිහට තමයි BOQ එකක් හදාගන්න තියෙන්නේ සිස්ටම් එක කරා එතකොට මේ විදිහට හදාගත්තු BOQ ටික මෙතන පෙන්නනවා. එතකොට මේ ලෝඩ් දුන්නාට පස්සේ ඒක එඩිට් කරගන්න පුළුවන් ආයෙත්. මේ විදිහට. මේ විදිහට තමයි එතකොට BOQ එකක් හදාගන්න තියෙන්නේ. සිස්ටම් එක හරහා. හරි එතකොට කොටේෂන් වලට ගියාම කොටේෂන් එකත් එතකොට මේ වගේම තමයි තියෙන්නේ. මේ ෆෝමැට් එකම තමයි. මේ විදිහටම අවශ්‍ය දේවල් ෆිල් කරගෙන යන්න තියෙන කොටේෂන් එකත්. හරි අපි එහෙනම් ඊළඟ ඔප්ෂන් එක බලමු කොහොමද තියෙන්නේ කියලා.